ප්‍රධාන මූලික පදනම් තුනක් තියෙනවා. අවංකභාවය විසඳන්න ඇප් එකක් තියෙනවා. නෑ. දැන් ඇප් එකක අත්‍යවශ්‍ය ඊළඟට මොකද? වාහනේ යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඩී ලංකා YouTube channel එකෙන් ඉතින් තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එකත් all දාගෙන තියාගන්න මේ වගේ අලුත් වීඩියෝ හැමදාම බලන්න. හරි එහෙනම් අපි දැන් යන් අද වීඩියෝ එකට. ලීටර් එකට. හරිද? මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට මෙතන තියෙන්නේ මොකද්ද මේ? තෙල් ටික ගෙනල්ලා විකුණන්න බැරි නම් ගොවිපල කරන එකට වඩා අමාරුයි. ආණ්ඩ ඕන, වතුර හරවන්න ඕන, හොඳ බීජ හොයාගන්න ඕන නේද? පණුවෙක් ගායිද? වල් පැලෑට තියෙනවද කියලා හොයලා බලන්න ඕන, අස්වැන්න නෙලන්න ඕන, රැක ගන්න ඕන. මේ ආණ්ඩුව වලට උදේ තෙල් ටික ගෙනල්ලා විකුණා ගන්න බැරි නම් මේගොල්ලන්ට මොකද කරන්නේ? මේගොල්ලන්ට බෑ ගොවිපලක්වත් කරන්න. ඔක්කොම බෑ. ඩීසල් වල ගාණ වැඩි වෙනවා. ගල්ලංගුරු වල ගාණ වැඩි වෙනවා. එහෙනම් වැඩි වෙන ගාණ කාගෙන්ද ගන්න ඕන? වැඩි වෙන අයකින්. වැඩි පාවිච්චි කරන අයකින්. ගමේ කෙනා ගෙවන්න ඕනේ නැහැ ගල්ලංගුරු වලට. එයාට ජල ටික ඇති. හරිද? එහෙම නව ක්‍රමවේදයකට යන්න ඕන කොහොමද තිබුණා. දැන් මේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳන් ආදායම් වැඩි කරන්න තීන්දුව ගත්තා. වැට් එක 8ට තිබුණා. රනිල් 12 කරා. දැන් මොකද කරේ? 15 කරා. ඊළඟ අලුත් බද්දක් හඳුන්වා දුන්නා සමාජ ආරක්ෂණ බද්ද. පිරිවැටුමට ගහන බද්ද. 2.5. ඒක පිරිවැටුමට ගහන. ඒකේ පාන් පිටි විකුණන මිනිහට වදිනවා යාගේ පිරිවැටුමට. පිටි ගෙනල්ලා පාන් හදන බේකරියටත් වදිනවා. ඒක 1.5 පාන් ගෙඩි විකුණන කෙනාටත් වදිනවා. ඒතර මේක වැල් බද්ද. ඒතර ඒකෙන් තව මොකද ඉන්නේ සියලු භාණ්ඩා සේවා මිල ඊයර යනවා. ඊට පස්සේ දැන් පේ ටැක්ස් එක හඳුන්වා දුන්නා. ඒ නිසා මේක මිනිස්සුන්ට දරා ගන්න බෑ. සාමාන්‍යතර සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල ප්‍රමාණයක් වෙනවා. එක්ස්පෝර්ට් එකේ මොකක් වෙයිද මන් දන්නේ නැහැ. මොකද එක්ස්පෝර්ට් එකේ දැන් මොකද වෙන්නේ? ලාභයට 30ක බද්දක් ගන්නවා. මං කියන්නම්. ගේන්නේ නැහැ සල්ලි. ඒ පාක් කරලා. ඒගොල්ලෝගේ වියදමට විතර සල්ලි ටික අරන් ගිහින් ඒගොල්ලන් ෆැක්ටරි දුවන්න සල්ලි ටික අරන් ගිහින් ඊට පාක් කරනවා. හරිද? ඒ නිසා මොකද වෙන්නේ සමාජයේ ආර්ථිකය ඇකිලෙනවා. දැන් සල්ලි තියාගෙන ඩොලර් කොච්චර යයිද දන්නේ නැහැ. නිකන් ඩොලර් තියෙන කෙනෙක් මොකටද මේ වටිනාකම නැති රුපියල් බවට සල්ලිපත් කරන්නේ? හරිද? මම කියන්නේ ඩොලර් තියෙන කෙනෙක් අද මොකටද රුපියල් බවට පත් කරන්නේ? ඒ නිසා ඒකට ඩොලර් හිටිය තියාගන්නවා අයියෝ. එහෙම නැතුව මේ තෙල් ගෙනල්ලා විකුණන එක කරගන්න බැරි නම් මම කියන්නේ ගොවිපලක් කරන්න බෑ ආණ්ඩුවකට. මේක හරි සරල බිස්නස් එකක්. තෙල් ටික පිරිපාදු කරපු තෙල් තියෙනවා. හොඳ ටෙන්ඩර් එකක් ඇදෙව්වා. ප්‍රීමියම් එක අඩු වගේට දුන්නා. මිල බැලුවා. ඒ මිලට අනුව තෙල් ටික වික්කා. සානාධාරය දෙන්න ආණ්ඩුව තීරණය කරනවා. සානාධාරය තෙල් සංස්ථාවට දෙන්න. ඔබ කියන ප්‍රීමියම් එක වැඩි වෙන්නේ වංචාවක්. ඊළඟට මොකද? වාහනේ අංකානුව දිනනෙම කරනවා. හරිද? දැන් කොහේක ඊළඟ ටෝකන්. ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ තෙල් නෑ. උත්තරේ මොකද්ද ටෝකන්? ඊළඟට මොකද? වාහනේ අංකානුව දිනනෙම කරනවා. හරිද? දැන් කොහේක ඊළඟ ටෝකන්. ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ තෙල් නෑ. උත්තරේ මොකද්ද ටෝකන්? විසඳන්න පෙට්‍රල් සෙට් එක ගාව තෙල් ගහයි ලියාපදිංචි කරනවා. දැන් කොහොමද ලියාපදිංචි? සතිය. ඒක නෑ. ඊළඟ කිව්වා නෑ මේ ප්‍රශ්නේ විසඳන්න ඇප් එකක් දෙනවා. නෑ. දැන් ඇප් එකක අත්‍යවශ්‍ය සේවා වලට වෙනම දෙනවා කිව්වා. වෙනම සෙට් නම් කරනවා කිව්වා. දැන් තියෙනවා එහෙම එකක්. ඊළඟ කිව්වා මොකද? වාහනේ අංකානුව දිනනෙම කරනවා කිව්වා. හරිද? දැන් කොහේක ඊළඟ ටෝකන්. ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ තෙල් නෑ. උත්තරේ මොකද්ද ටෝකන්? රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියලා මොකද්ද? අරුබුදේ බලන්නකම්. තව තියෙන්නේ දවසකට විතරයි තෙල් අගමැති රනිල්. රටට ඕන උත්තර. හැබැයි රනිල් මොකද කරන්නේ? අපිව දැනුවත් කරනවා. නම් එක එලවන්න ඕන. අපි ලෑස්ති. මොකද කියන්නේ? වෙරණ හදන්න රටක් නෑ ලෝකෙ. අපේ රටේ ගොඩනැගීමේ ප්‍රධාන මූලික පදනම් තුනක් තියෙනවා. අවංකභාවය, සාමිකත්වය සහ කැපකිරීම. ඊට පස්සේ රටේ සම්පත්, රටේ පිහිටීම, රටේ මානව සම්පතේ ස්වභාවය ඉතා හොඳින් කළමනාකරණය කරපු නව ආර්ථික සලස්මකට අපේ රට පරිවර්තනය කරනවා. දැන් ගෑස් කපඩා කරන්න බැරි තත්ත්වයක් මතුවලා තියෙනවා. ඒ නිසා දැනුත් කරලා තියෙන මොකද්ද? මාලදීවිනේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවින් පොඩි නැව් වලින් 8 දවසක් කර දවසක් කියනවා. මේ රටවල්ද මේවා? මේවා තමයි උණ්ඩු. මේවා රටවල් නෙමෙයි. මේ රට හදන්න බැරි නම් හදන්න රටක් නෑ ලෝ. හරි වෙනදා වගේම ඉතින් ඔයගොල්ලන් වීඩියෝ එක බලන්න ඇති. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න හැමෝම. හරි ඩී ලංකා YouTube channel එක subscribe කරන්න. bell icon එකත් all දාගෙන තියාගන්න. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.